පිළිගන්නවා හැමදෙනාම මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අදත් මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන මේ වීඩියෝ එක මොනවා සම්බන්ධද කියලා ඔයාලා හොඳටම දන්නවා. මම ගිය පාර ඔයාලට ගෙනාවේ වීඩියෝ එක කැන්ඩියන් එක කොහොමද අඳින්නේ කියලා. ඉතින් සිල්ක් සාරි එකකින් ගොඩක් අයට කැන්ඩියන් එක අඳින්න අපහසුයිනේ. ඉතින් ඒක තමයි මම ඔයාලට ගිය පාර අරන් ආපු වීඩියෝ එක. ඉතින් මම ඒ වීඩියෝ එක අවසානයේදී කිව්වා මේ වීඩියෝ එක මොනවා ගැනද ගේන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක මම අද ඔයාලට අරගෙන ඉන්නේ කැන්ඩියන් හෙයාර් ස්ටයිල් එකක් ගෙදරදී පහසුවෙන් කරගන්නේ කොහොමද කියලා. ඉතින් වෙනදා වගේම වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම තමයි ඉදිරියට අවශ්‍ය කරන වීඩියෝස් මොනවද කියලා, ඉදිරියට අවශ්‍ය කරන රූපලාවන්‍ය සම්බන්ධ වීඩියෝස් මොනවද කියලා මගේ comment section එකේ සඳහන් කරන්න කියලා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. අද වීඩියෝ එක සම්බන්ධව ඔයාලට මොනවාම හරි ගැටලුවක් අපහසුතාවයක් ආවොත් මගේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ පිළිබඳ සඳහන් කරන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ළඟම තියෙන බෙල් අයිකන් එක ක්ලික් කළොත් මම දාන අලුත්ම වීඩියෝස් බලන්න හැකියාව ඔයාලට තියෙනවා. ඉතින් එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ කැන්ඩියන් හෙයාර් ස්ටයිල් එක ගෙදරදීම කරගන්නේ කියලා. අද මම මොඩල් විදිහට අරගෙන ඉන්න තියෙන අපේ අම්මව. ඉතින් වෙන කෙනෙක් නෙවෙයි අද එයා තමයි මම එක් කරගෙන ආවේ. මොකද එයාට හොඳ මොඩයක් තියෙනවා. ඉතින් මම ඒ නිසා එයාව එක් කරගෙන ආවා කැන්ඩියන් හෙයාර් ස්ටයිල් එක කරගන්න. ඉතින් අපි දැන් කැන්ඩියන් හෙයාර් ස්ටයිල් එක කරගන්නයි හදන්නේ. ඉස්සෙල්ලාම අපි හෙයාර් එක හොඳට පීර ගන්න ඕනි. මොකද ෆ්‍රිසි වෙලා තියෙනවා නම් ඒ ගැට ගතිය යන්න ඕනි. ඒ හින්දා අපි හොඳට හෙයාර් එක මෙන්න මේ විදිහට පීර ගන්නවා. මම අද මේ හෙයාර් ස්ටයිල් එක කරන්න කලින් අම්මගේ හෙයාර් එක ක්‍රිම්ප් කරගත්තා. දැන් අපි හෙයාර් එක හොඳට පීරගෙන මෙන්න මේ විදිහට මිඩල් පාර්ට් එකෙන් අපි සෙක්ෂන් කරගන්න ඕනි. ඒ කියන්නේ හරියටම කොණ්ඩේ මැදින් මෙන්න මේ විදිහට අපි දෙකට බෙදා ගන්නවා. ඊට පස්සේ අපි කනගායුනුත් මෙන්න මේ විදිහට ear to section එක වෙන් කරගන්න ඕනි. ඊට පස්සේ අපි ear to section එකෙන් පිටිපස්ස කොටස, ඒ කියන්නේ මෙන්න මේ මම මේ අල්ලගෙන ඉන්න පිටිපස්ස කෙස් කොටස මෙන්න මේ විදිහට පොනි ටේල් එකක් දා ගන්න ඕනි. අපිට මේකට පොඩි බූල් බෑන්ඩ් එකක් පාවිච්චි කරන්නත් පුළුවනි. ගෙදරදී පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට ගෙදරදී පොඩි බූල් බෑන්ඩ් එකක් පාවිච්චි කරන්න පුළුවනි. සලෝන් වල නම් පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහ රබර් බෑන්ඩ්. ඉතින් ඔයාලට රබර් බෑන්ඩ් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවනි. ඊළඟට අපි ear to section එක කොටස් 3කට වෙන් කරගන්න ඕනි. මම මේ කරන විදිහට හොඳට බලා ගන්න. මෙන්න මේ විදිහට. ඒ කියන්නේ කන දෙපැත්තේ කොටස් දෙක වෙනමයි. ඉස්සරහින් අපි පොඩි කොටසක් වෙන් කරගන්න ඕනි මෙන්න මේ විදිහට. ඒ කොටස හරි හතරැස් ආකාරයට තමයි අපි මැද කොටස ගන්න ඕනි. ඒ විදිහට අපි කොටස් 3කට ear to section එක වෙන් කරගන්නවා. දැන් අපි ear to section එකේ මැද කොටස, ඒ කියන්නේ අපි හරි හතරැස් විදිහට වෙන් කරගත්ත කොටස තියෙනවනේ. අන්නේ කොටසින් පොඩි කොටස අරගෙන අපි ඒක හොඳට බැක්කොම් කරගන්නවා.
ඊළඟට අපි ඒ විදිහටම කන දෙපැත්තේ තියෙන කොටස් දෙකත් බැක්කොම් කරගන්නවා. දැන් අපි ඉස්සරහ කොටස බැක්කොම් කරගෙන ඉවරයි. දැන් අපි මෙන්න මේ විදිහට ඉස්සරහ බැක්කොම් එක නීට් කරලා කටු ගහ ගන්න ඕනි. අපි බැක්කොම් කළ කොටස හොඳට නීට් කරලා පිටිපස්සට කරලා ටයිට් කරලා කටු ගහන්න ඕනි. ඊට පස්සේ තමයි අපි බන් එක දාගන්න ඕනි. දැන් අපි ලෑස්ති වෙන්නේ හෙයා බන් එක දාගන්න. මේ අපේ අම්මගේ නැචරල් හෙයා එක. ඉතින් මං අද එයාගේ නැචරල් හෙයා එකෙන්ම තමයි බන් එක දාන්නේ. අපි බන් එක දාන්න ඕනි මෙන්න මේ විදිහට. ඉස්සෙල්ලාම චූටි චූටි කොටස් අරගෙන අපි අර බැක්කොම් එකේදී ගත්තා වගේ චූටි චූටි කොටස් අරගෙන ඒවා අපි හොඳට බැක්කොම් කරගන්න ඕනි. බැක්කොම් කළාම තමයි අපිට අවශ්‍ය විදිහට ලස්සනට හෙයා එක හසුරවන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහට චූටි චූටි කෙස් කොටස් අරගෙන හොඳට බැක්කොම් කරගන්නවා. දැන් අපි මෙන්න මේ විදිහට රවුමක් විදිහට කරකවලා අරගෙන කටු ගහ ගන්න ඕනි. අපි මෙතනදී මේ හදන බන් එක ගොඩාක් ටයිට් එකට ගන්නේ නැහැ. මොකද අපි බැක්කොම් කරලා තියෙන්නේ. ඒ නිසා අපි කොණ්ඩේ චුට්ටක් විතර පිම්බෙන ගතියට තමයි ගන්න ඕනි. ඒ නිසා ගොඩක් ටයිට් කරලා මෙතන කටු ගහ ගන්න එපා. අපි කටු ගහ ගන්නේ කොණ්ඩේ චුට්ටක් සාමාන්‍ය ලොකුවට පේන්න ඕන නිසා අපි ගොඩාක් ටයිට් කරලා කටු ගහ ගන්නේ නැහැ.
දැන් අපි මේ බන් එකට හෙයා නෙට් එකක් දාගන්නයි හදන්නේ. හෙයා නෙට් එක ඉස්සෙල්ලාම අපි රඳව ගන්න ඕනි හෙයා එකේ යට කොටසෙන්. මෙන්න මේ විදිහට කොණ්ඩ කටුවක් හෙයා නෙට් එකේ සයිඩ් එකට දාලා ඊට පස්සේ අපි හෙයා නෙට් එක අපේ හෙයා එකට මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්නවා. දැන් අපි මේ වටේට තියෙන කෙස් කොටසුත් හෙයා නෙට් එක ඇතුළට දාලා මෙන්න මේ විදිහට හර්නල් කටු ගහලා කොණ්ඩෙට බන් එක අපි සම්බන්ධ කරගන්නවා. ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ කැන්ඩියන් හෙයා ස්ටයිල් එකේ ෆයිනල් ලුක් එක. ඉතින් ඔයාලත් මේ හෙයා ස්ටයිල් එක ගෙදරදී පොඩ්ඩක් try කරලා බලන්න. ගොඩක් හොඳයි මේ හෙයා ස්ටයිල් එක. කැන්ඩියන් එකට හොඳට මැච් වෙනවා. මොකද මේක කැන්ඩියන් එකට මෙන්න හෙයා ස්ටයිල් එක. ඉතින් ඔයාලට ඕනිම ෆන්ක්ෂන් එකකට මේක ගැලපෙනවා. ඕනිම ෆන්ක්ෂන් එකකට පහසුවෙන් ගෙදරදීම දාගෙන යන්න පුළුවන් හෙයා ස්ටයිල් එකක් තමයි මේ. මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් මොනවාම හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඊළඟ වීඩියෝ එක ගුජරාටි අඳින නිවැරදි ක්‍රමය ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හම්බ වෙනකන් ගිහින් එන්නම්. හැමදෙනාටම සුබ දවසක්. බයි.